ආයිබෝවන් මම කසුන් ඩිසිල්වා ටඩස් ඉන්ටර්නශනල් ආයතනය වෙනුවෙන් ඉතින් අපි අද ගෙනනවා ඔගොල්ලොන්ට විශේෂ වීඩියෝ එකක් අයර්ලන්තයට කොහොමද හෙදියන් සහ පරිපූර්ණක වෛද්‍ය සේවය ඒ වගේම සෞඛ්‍ය ශේස්ත්‍රයේ අයට කොහොමද මේ අවස්ථාවන් තියෙන්නේ කියලා සහ ඒගොල්ලොන්ගේ ස්ටුඩන්ට් වීසා සම්බන්ධව ඉතින් අපිත් එක්ක අද එකතු වෙනවා KDS ආයතනය හරහා ලංකාවෙන් අයර්ලන්තයට ආපු හෙදියන් දෙදෙනෙක් සහ MLT ඒ කියන්නේ පරිපූර්ණක වෛද්‍ය සේවය කරලා මෙහෙට ආපු හෙදියන් දෙදෙනෙක් ඒගොල්ලොන්ගේ ලංකාවේ HND එක කරලා තිබුණා. ඉතින් ඒගොල්ලෝ ඒ දෙදෙනා අපිත් එක්ක එකතු වුණා. ඒගොල්ලෝගේ টপ අප් ඩිග්‍රී එක කරන්න. ඒ වගේම MLT කෙනෙක් හිටියා ලංකාවේ වර්ක් කරපු. ඉතින් එයාගේ බැචලර් එක කරලා තිබුණා. එයා හෙල්ත් කෙයා මාස්ටර් එකට අයර්ලන්ඩ් වලට ඇප්ලයි කරා. අපි ඒ තුන් දෙනා එක්ක අද අපි සාකච්ඡාව ගෙනියමු. ලංකාවේ පරිපූර්ණක වෛද්‍ය සේවයේ MLT කෙනෙක් අයර්ලන්තයට ආව ප්‍රථම වතාවට තමන්ගේ මාස්ටර් එක කරගන්න හෙල්ත් කෙයා මාස්ටර් එකට ඉෂාරා අපිත් එක්ක එකතු වුණා මාතරින්. ඉතින් අපි ඉෂාරාගෙන් අහලා බලමු ඉෂාරාගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. මම මුලින්ම කසුන්ට කෝල් කරේ පෙබරවාරි මාසේ. එතකොට මම IELTS එකත් මොනවත් කරලා හිටියේ නෑ. මුලින් කෝල් කරලා මම විස්තර ඇහුවා. අහලා ඒත් මම ප්‍රොසෙස් එක කල් දදා වගේ හිටියේ. මට يعني කිසි උනන්දුවක් තිබ්බේ නෑ මුලින් එන්න. ඊට පස්සේ කොහොම හරි කසුන් එක වැඩ කරන්න පටන් ගත්තට පස්සේ මට කතා කරලා කසුන් අප්ඩේට් එක අහනවා මගෙන් IELTS කරාද දැන් කොහොමද කිව්වම තමයි මම කරන්න ඕනි කියන මගේ ඔළුවට වැටෙන්නේ. කොහොම හරි එහෙම ගිහිල්ලා අප්‍රේල් වල මම කසුන් ඉන්ටර්න් ගියා. අපි තිබ්බා පොඩි මීටින් එකක් 18ක් 20ක් විතර. එදා ගියාම තමයි මට ඉතින් මුලින්ම මොටිවේෂන් එක ආවා මම මේක කරගන්න ඕනි කියලා. ඊට පස්සේ මාසයක් වගේ ඇතුළත මම IELTS කම්ප්ලීට් කරලා ඊළඟට අපි ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකට ගියා. ඒකෙදින් මට පුදුම සපෝට් එකක් දුන්නේ. ඔක්කොම ඩොකියුමන්ට් ටික හදලා මගේ එක්ස්පීරියන්ස් ලෙටර්ස් අවුරුදු 5ක එක්ස්පීරියන්ස් ඕනි වුණා. ඒවත් එක්ක ඊට පස්සේ මට ඔෆර් ලෙටර් එක දවස් 4න් වගේ ආවා. දවස් 4යි මට ඔෆර් ලෙටර් එක ගෙන්න ගියේ. එතන ඉඳලා කොහොම හරි ඊළඟට ඉතුරු ඒකත් ස්කෝලර්ෂිප් එකක් එක්ක ආවේ. මට සාමාන්‍යයෙන් කියන්නේ යුනිවර්සිටි එකෙන් ස්කෝලර්ෂිප් එකක් ආවා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලට. ඒක ඊළඟට එතනින් එහාට මම ප්‍රොසෙස් එක පටන් ගත්තා. කොහොම හරි එතන ඉඳලා මට වීසා ඇප්ලයි කරන්න ගියේ හරියටම මාසයක් වගේ. ඔෆර් ලෙටර් එක ඇවිල්ලා මාසෙකින් වගේ වීසා ඇප්ලයි කරා. ඒක හරිම ක්වික් ප්‍රොසෙස් එකක්. මාර ඉක්මනට අපි වැඩ ටික කරගත්තා. කසුන් මාර සපෝට් එකක් දුන්නා මේ දේවල් වලට. SOP ලියන එකේ ඉඳලා එතන ඉඳලා අනිත් හදන ලෙටර්ස්, ස්පොන්සර්ෂිප් ලෙටර්ස් ඒ හැම දෙයකම ඊළඟට එතන ඉඳලා මට අපි වීසා එක ඇප්ලයි කරලා ඊළඟට සති 3ක් වගේ ඇතුළත මට වීසා එක ආවා. ඒකත් කිසිම ඉන්ටර්විව් කෝල් එකක්වත් මොනවත් නැතුව නිකම්ම වීසා එක ග්‍රාන්ට් වුණා. ඒ ඩොකියුමන්ට් වල තිබ්බ ස්ට්‍රෝං ක්වොලිටි එක නිසා. ඊට පස්සේ එතනින් පස්සේ අපිට කසුන් එතනින් අපිව අතහැරියේ නැහැ. එතනින් එහාට අපිට ටිකට්ස් දාගන්න එක ඊළඟට මෙහි ඇකොමඩේෂන් හොයාගන්න ඊපස්සේ හැම දෙයකම අපිට හෙල්ප් කරා. ඒ ඇවිල්ලත් අපි ඒ කියන්නේ අපි එන දවසේට කලින් දවසේ බව අපිට කෝල් කර ගේන්න ඕන බඩු ටික මෙහෙම හදාගන්නවා. මේ වෙලාවට ගන්නවා අපි ඔයාලා මේ වෙලාවට ගන්නවා. ඊට පස්සේ එයාපෝට් එකේ ට්‍රාන්සිට් එකේදී අපිට කෝල් කරන්න එහෙම අපිව ගයිඩ් කරා. ඇවිල්ලා ඊට පස්සේ අපි ඩබ්ලින් එයාපෝට් එකේ බැහැලා එතන ඉඳලා අපි එනකොට කසුන් ඇවිල්ලා හිටියා. ඇවිල්ලා අපිව අරගෙන අපිට ට්‍රීට් කරලා හැමදේම කරලා අපිට මුළු සිටි එකම පෙන්නලා ඊට පස්සේ මෙහි ඇවිල්ලා ඊළඟට අපි මෙහි ගන්න ඕන රෙජිස්ට්‍රේෂන් වලට අවශ්‍ය ඇප් හැමදේම අපිට දාලා දීලා එතනින් ID පැල් එකේ රෙජිස්ටර් කරලා ඒ හැමදේම අපිට කරලා දුන්නා. කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අතරම ඇවිල්ලා මාසයක් එකමාරක් යනකොට අපි මෙහි රෙජිස්ට්‍රේෂන් හැමදේම කරගෙන ඊළඟට එතනින් එහාට අපි ජොබ් හොයාගන්න වැඩ ටික පටන් ගත්තා. ඊළඟට අපි යුනිවර්සිටි එකට එක්කන් ගියා. යුනිවර්සිටි එකේ හැමදේම පෙන්නලා ඇකොමඩේෂන් එකටම අපිව ගෙනහිලා දාලා තමයි කසුන් එයාගේ වැඩ ටික ඉවර කරේ. ඊළඟට යුනිවර්සිටි එකට ගිහිල්ලත් අපේ ඇඩ්මිනිස්ට්‍රේෂන් ඔෆිසර් බ්‍රෝනියා එයා අපිට පුදුම සපෝට් එකක් දුන්නා. අපේ ඩොකියුමන්ට් හදාගන්න වැඩවලට ඊට පස්සේ ඇකොමඩේෂන් එක හොයාගන්න වැඩවලට ඒ හැම දෙයකම අනික යුනිවර්සිටි එකේත් මාර සපෝට් එකක් දෙනවා. ඒ කියන්නේ අපි මෙහි පරිසරයට ඇඩැප්ට් වෙනකන් අපි ඇත්තටම අපි ඉංග්‍රීසි දැනගෙන ආවට අපිට මෙහි කල්චර් එකට ඇඩැප්ට් වෙන්න සෑහෙන අමාරුයි. එයාලා අපිට මාර සපෝට් එකක් දුන්නා. අපිට ලයිබ්‍රරි එක කොහොමද අපි ලයිබ්‍රරි එක පාවිච්චි කරන්නේ, ඊට පස්සේ software use කරන්නේ කොහොමද, ඊට පස්සේ මෙහෙට අවශ්‍ය ඇකඩමික් රයිටින් වලට අවශ්‍ය දේවල් මේ හැම දෙයකම එයාලා මේ
අපිම මුලින් ඉඳලම ඉන්ඩක්ෂන් සෙෂන් එකක් එක්ක අපිව ගයිඩ් කරා. එතනින් පස්සේ අපිට වැඩ ටික කරගෙන යන්න ඇත්තටම අර කාගේවත් සපෝට් එකක් ලොකුවට ඕනේ වෙන්නේ නැහැ. එයාලා අපිව ගයිඩ් කරපු නිසා. ඉතින් මේ හැම දෙයකටම අපිට කසුන් තමයි හෙල්ප් කරේ. මුලින් ඉඳලම මාස 6ක් විතර පුරාවට අපේ පස්සෙන් ඉඳගෙන මෙහෙම කරන්න මෙහෙම අරක මෙහෙම කරන්න කීකේ පස්සෙන් ඉඳපු ඒ මේකට අපි ආවා. එනකොටත් මං කවදාවත් එහෙන් එද්දි මට බයක් තිබ්බේ නැහැ. මෙහෙට එනකොට ඉන්නවනේ. අපිව ගන්න කවුරු හරි ඉන්නවනේ කියන බය අපිට තිබ්බේ නැහැ ඉතින්. ඒක තමයි ලැබුණු හොඳම සපෝට් එක. ඉතින් මං කැමතියි කසුන්ට ස්තුති කරන්න අපිව මේ විදියට ගයිඩ් කරලා මෙහෙට එක්කගෙන ආවට. ඉතින් ඒ වගේම ඉෂාරාට වගේම මේ අපේ නිරෝෂිනීටත් ඒ වගේම ශශිකලාටත් ලක්ෂ 10ක ස්කෝලර්ෂිප් එකක් හම්බුණා යුරෝ 3000ක. ඉතින් අපේ යුරෝ 3000ක ලක්ෂ 10ක ස්කෝලර්ෂිප් අවైలබල් තියෙනවා අපිට ඒවා ඔයාලට අරන් දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඉෂාරා දැනට HSC එකේ CORU රෙජිස්ට්‍රේෂන් පාත් එකට යොමු වෙලා තියෙනවා. ඉතින් CORU එක ගත්තට පස්සේ මෙහි ජොබ් එක හොයා ගන්න පුළුවන්. ඒ වගේම පහසුවෙන් ජොබ් එක හොයා ගන්න පුළුවන්. සහ ක්‍රිටිකල් වර්ක් පර්මිට් එක ඇප්ලයි කර ගන්න පුළුවන් ජොබ් එක ගත්තට පස්සේ. ඉතින් මෙහි බොහොම ඉක්මනින්ම ස්ථාවර වෙන්න පුළුවන් රටක්. ඉතින් ඒ වගේම මේගොල්ලොන්ට බොහොම පහසුවෙන් ස්ථාවර වෙන්න PPSN ගන්න IRP ගන්න අපි උදව් කරා. ඉතින් ඒවත් එක්ක අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා මේගොල්ලොන්ගේ සක්සස් එකත් එක්ක තව කොහොමද ඉතරහට මේ වීඩියෝ එක කරන්න කියලා. ඉතින් අපි ඉෂාරාට සුබ පතනවා. ඉෂාරාගේ ඉදිරි අනාගතයේ බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා. ඉෂාරා KDS අපෙන් ලංකාවෙන් අයර්ලන්තයට ආවා සැප්තැම්බර් ඉන්ටේක් එකේ නිරෝෂිනී වෙලගෙදර. නිරෝෂිනී ලංකාවේ ගවර්න්මන්ට් නර්ස් කෙනෙක්. ඉතින් නිරෝෂිනී එකතුනේ අපිත් එක්ක කැන්ඩි වල ඉඳලා. ඒ වගේම නිරෝෂිනී අපි ලංකාවේ පවත්වපු අප්‍රේල් මාසේ පවත්වපු සම්මන්ත්‍රණයටත් සහභාගී වුණා. ඉතින් අපි නිරෝෂිනීගෙන් අහලා බලමු කොහොමද නිරෝෂිනීගේ එක්ස්පීරියන්ස් එක කියන්නේ. මම KDS ආයතනයට සම්බන්ධ වෙනවා. එතකොට මගේ වීසා ප්‍රොසෙස් එක සම්පූර්ණයෙන්ම මට ගයිඩ් කරලා දෙන්නේ KDS ඉන්ටර්නැෂනල් ආයතනයේ. ලැබුණු සහයෝගයකින් උපරිමයි. ඒ වගේම ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක ගත්තාම ස්ටුඩන්ට් ඔෆර් එක එනකන් මට සෑහෙන සහයෝගයක් KDS ඉන්ටර්නැෂනල් ආයතනයෙන් ලබා දුන්නා. එතකොට රික්වයර්මන්ට්ස් විදිහට ඒගොල්ලෝ hours 3000 more than ඉල්ලලා තිබ්බා. ඒකත් එක්ක ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක සම්පූර්ණයෙන්ම සහයෝගයෙන් KDS ඉන්ටර්නැෂනල් මඟ පෙන්වීම යටතේ කසුන් අයියාගේ සහයෝගයෙන් කරගන්න මට පුළුවන් වුණා. ඉතින් නිරෝෂිනීගේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකේ ඉඳලා විසා ප්‍රොසෙස් එක නම් අපි සම්පූර්ණයෙන්ම කරා. ඉතින් අපි විශේෂයෙන්ම කියන්න ඕනේ ලංකාවෙන් ප්‍රථම වතාවට තමයි මේ විදිහට නර්සස්ලා අයර්ලන්තයට ඇවිල්ලා තින්නේ ඩිග්‍රී එකකට. ඉතින් මේ එතනින් ආපු එක්කෙනෙක් තව කෙනෙක් ඉන්නවා අපි අත් එක්ක ඊළඟට කතා කරමු. ඉතින් නිරෝෂිනීගේ එක්ස්පීරියන්ස් එක අපිට කියන්න කොහොමද නිරෝෂිනී යුනිවර්සිටි එකෙන් ඔයාට ලැබුණු පිළිගැනීම සහ ඔයාට ලැබුණු සපෝට් එක කොහොමද? ඉන්ටර්නැෂනල් ඔෆිසර් අපි ග්ලෝනියාව මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මතක් කරනවා ATU එකේ සෙන්ට් ඇන්ජෙලාස්. ඉතින් අපි කොහොමද කියලා බලමු සෙන්ට් ඇන්ජෙලාස් එකේ යාට ලැබුණු පිළිගැනීම සහ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. ඇත්තට මේගොල්ලෝ මාර විදිහට ෆ්‍රෙන්ඩ්ලි. පීට හොඳ උණුසුම් පිළිගැනීමක් ඒගොල්ලොන්ගෙන් හමු වුණා. ඒ වගේම හැමෝම හරිම සහයෝගයෙන් වැඩ කරනවා සහ උදව් කරනවා හැම දෙයක්ම අපිට ඇඩ්ජස්ට් වෙන්න සහ මේ පරිසරයට සුදුසු විදිහට කොහොමද වැඩ කරන්න කියලා දෙනවා. ඒ වගේම තමයි සෙන්ට් ඇන්ජෙලාස් කියන්නේ හරිම නිස්කලංක යුනිවර්සිටි එකක්. ඒ වගේම ඉගෙන ගන්න ලැබීම හරිම සතුටක්. මොකද හැමෝගෙන්ම සහයෝගයක් වගේම ලෙක්චරර්ගෙන් ඉන්න ස්ටුඩන්ට්ලාගෙන් ඒගොල්ලෝ හැමෝම හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් ඒකත් එක්ක ස්ටඩීස් කරගෙන යන්න හරිම ලේසියි. ඉතින් KDS අපි නිරෝෂිනීට සුබ පතනවා. එයාගේ ඊළඟ බලාපොරොත්තුව තමයි බැචලර් එක ඉවර කරලා නර්ස් කෙනෙක් විදියට මෙහි අයර්ලන්තේ රෙජිස්ට්‍රේෂන් එක ගන්න. ඉතින් දැනටමත් DL එක අරගෙන තියෙන්නේ, ඩිසිෂන් ලෙටර් එක අරගෙන තියෙන්නේ. ඉතින් පාත් එක ඕපන් වෙලා තියෙන්නේ. ඉතින් නර්ස් කෙනෙක් විදියට මෙහි ජොබ් එක හොයාගත්තම හැමෝම දන්නවා ක්‍රිටිකල් වර්ක් පර්මිට් එක ඇප්ලයි කරන්න පුළුවන්. ක්‍රිටිකල් වර්ක් පර්මිට් එක ගත්තා කියන්නේ අවුරුදු 2කින් PR එක අතේ. ඉතින් මේ වගේ රටක් කොහෙවත් නැහැ. ඉතින්
අවුරුදු දෙකෙන් PR ගන්න පුළුවන් බොහොම පහසු මාර්ගයක් තියෙනවා. අපි ආරාධනා කරනවා යුනිවර්සිටි වගේම හැමෝටම ලංකාවේ ඉන්න නර්ස්ලාට එන්න කියලා මට කතා කරන්න කියලා. ලංකාවෙන් KDS ආයතනය හරහා නිරෝෂිනී එක්කම ශශිකලා පත්මසිරිත් අයර්ලන්තයට ආවා. ඉතින් දෙදෙනාම එකට වැඩ කරේ ගවර්න්මන්ට් සර්විස් ලංකාවේ ගවර්න්මන්ට් නර්ස්ලා. ඉතින් ක්ලිනිකල් අවර්ස් 3000ක් කම්ප්ලීට් කරපු නර්ස්ලාට අවස්ථාව තියෙනවා අයර්ලන්තයට එන්න. ඉතින් ක්ලිනිකල් අවර්ස් 3000ක් කම්ප්ලීට් කරපු තවත් නර්ස් කෙනෙක් තමයි වීසා සක්සස් කරගත්තු තමන්ගේ ඩ්‍රීම් එකට ආපු ශශිකලා කියන්නේ. ඉතින් අපි ශශිකලාගෙන් අහලා බලමු කොහොමද එයාගේ එක්ස්පීරියන්ස් එක කියලා. Hi, මම ශශිකලා. මම බදුල්ලේ. මගේ යාළුවත් එක්ක KDS ආයතනය හරහා අයර්ලන්තේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරා. ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකේ ඉඳලා වීසා ප්‍රොසෙස් එක මේ හැම දෙයකටම KDS ආයතනයෙන් අපිට ලොකු සපෝට් එකක් හම්බුණා. ඇත්තට මේක සම්පූර්ණයෙන්ම කළා දුන්නේ එයාලා තමයි. අපේ SOP එක ලියන්න හැම දෙයකටම කසුනාය ගොඩක් උදව් කරනවා. හැම දෙයක්ම කළා දුන්නා. ලංකාවෙන් ප්‍රථම වතාවට නිරෝෂිනී සහ ශශිකලා තමයි අයර්ලන්තයට ආපු ඩිග්‍රී එකට ආපු නර්ස්ලා දෙන්න. ඉතින් ඒ දෙන්නට අපි සුබ පතනවා. ඒගොල්ලෝගේ ඉදිරි බලාපොරොත්තුව සක්සස් කරගන්න කියලා. මොකද ඒ දෙන්නම නර්ස්ලා දෙන්න ගොඩක් කැපකිරීමක් කරලා අයර්ලන්තයට ආපු දෙදෙනෙක්. ඉතින් ඒ දෙන්න බලාපොරොත්තුවක් ඇතුව ආවේ. එවිල ක්‍රිටිකල් වර්ක් පර්මිට් එක ගන්න බලාපොරොත්තුවෙන් දෙදෙනාම දැන් ඒ පාත් එකට යොමු වෙලා තියෙනවා. දෙදෙනාම DL එක හම් වෙලා තියෙනවා. ඉතින් අපි සුබ පතනවා DL එකෙන් එහාට RCSI එක එක්සෑම් එක කරලා නර්සින් රෙජිස්ට්‍රේෂන් එක අරගෙන නර්ස්ලා විදියට ක්‍රිටිකල් වර්ක් පර්මිට් එක ගන්න ලැබෙන්න කියලා. ඒ වගේම බොහොම ස්මූත්ලි පාත් එකක් මේකට අපි හදලා දුන්නා. ඇප්ලිකේෂන් එකේ ඉඳලා වීසා ප්‍රොසෙස් එක නිකන් අපි සේරම කරලා දුන්නා. ඒ වගේම කිසිම වීසා ඉන්ටර්විව් එකක් නැතුව දෙන්නටම වීසා එක ග්‍රාන්ට් වුණා සති 3-4ක් යනකොට. ඉතින් ඒ වගේම අපි හැමෝටම ආරාධනා කරනවා ලංකාවේ නර්ස්ලාට අපිට කතා කරන්න කියලා. ඉතින් අපි ශශිකලාට සුබ පතනවා. අපි දැන් බලමු පරිපූර්ණක වෛද්‍ය සේවයේ කෙනෙක්ට කොහොමද CORU කෝරු රෙජිස්ට්‍රේෂන් එක කරගන්නේ කියලා. මුලින්ම ඔයාගේ ක්වොලිෆිකේෂන් ටික බලා ගන්න. ඊට අමතරව ඊට පස්සේ ඔයාගේ වෘත්තිය කෝරු එකේ රෙගියුලේටඩ් කරලා තියෙනවද කියලා බලා ගන්න. ඊට පස්සේ ඔයාගේ ක්වොලිෆිකේෂන් ටික ඩිග්‍රී සර්ටිෆිකේට් එක ට්‍රාන්ස්ක්‍රිප්ට් ඊට පස්සේ ඔයාගේ වර්කින් එක්ස්පීරියන්ස් ඊට පස්සේ ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ රෙජිස්ට්‍රේෂන් එක ඒ වගේ දේවල් ටික කෝරු එකට යවලා ඔයාගේ රෙකග්නිෂන් එක ලබා ගන්න. මේකෙදි පාත් දෙකක් තියෙනවා. එකක් ඩිරෙක්ට් පාත් එක ඩිරෙක්ට්ම ලංකාවේ ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරලා තියෙනවා නම් ඩිරෙක්ට්ම කෝරුවකට ඇප්ලයි කරලා ඒකේ රෙජිස්ට්‍රේෂන් එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් අයර්ලන්තයට ඇවිල්ලා අයර්ලන්තයේ ඩිග්‍රී එකක් හෝ මාස්ටර් එකක් කම්ප්ලීට් කරලා කෝරුව එකේ රෙජිස්ට්‍රේෂන් එකට ඇප්ලයි කරන්න පුළුවන්. මෙතනදී ඔයා කෝරුව එකේ රෙජිස්ට්‍රේෂන් එකට ඇප්ලයි කරාම කෝරුව එකෙන් ඔයාට ඩිසිෂන් ලෙටර් එක DL එක දෙනවා. ඊට පස්සේ ඩිසිෂන් ලෙටර් එකේ ඔයාට ඩිසිෂන් ලෙටර් එකේ ඩිසිෂන්ස් 3ක් තියෙනවා. එකක් ඔයාගේ ක්වොලිෆිකේෂන් එක අප්‍රූව් කරලා තියෙනවා. එතකොට ඔයාට සමහරක් වෙලාවට කම්පෙන්සේෂන් මෙෂර් එකක් ඕන වෙනවා. ඒ කියන්නේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් ඔයාට කරන්න වෙනවා. ඇප්ටිටියුඩ් ටෙස්ට් එක කරාට පස්සේ ඔයාට කෝරුව එකේ රෙජිස්ට්‍රේෂන් එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් තුන්වෙනි එක තමයි රිෆියුස් වෙනවා. ඉතින් මෙතනින් පළවෙනි ඩිසිෂන් දෙකේදී මුලින්ම ඔයාට ඩිරෙක්ට්ම අප්‍රූවල් එක හම්බුනොත් ඔයාට ජොබ් එක හොයා ගන්න පුළුවන්. ජොබ් වලට ඇප්ලයි කරන්න පුළුවන් අයර්ලන්තේ. එතකොට ඇප්ටිටියුඩ් ටෙස්ට් එක අවශ්‍ය වෙනවා නම් ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට අදාළවට ඉල්ලුම් කරලා ඒකට අදාළව ගෙවීම කරලා ඇප්ටිටියුඩ් ටෙස්ට් එක අරගෙන ටෙස්ට් එක පාස් වෙලා ඔයාට කෝරු රෙජිස්ට්‍රේෂන් එක අරගෙන රෙජිස්ට්‍රේෂන් නම්බර් එක ගත්තට පස්සේ ඔයාට ඩිරෙක්ට්ම ජොබ්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ගොඩක් වේකන්සිස් තියෙනවා අයර්ලන්තේ පරිපූර්ණක වෛද්‍ය සේවයේ. දැනටමත් අපේ MLT කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. එයා මේ පාත් එක අනුගමනය කරලා තියෙන්නේ. ඉතින් එයා වගේම පරිපූර්ණක වෛද්‍ය සේවයේ සියලුම දෙනාට මේ විදියට ඇප්ලයි කරලා පහසුවෙන්ම කෝරු රෙජිස්ට්‍රේෂන් එක අරගෙන ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන්. ජොබ් එකට ඇප්ලයි කරාට පස්සේ ජොබ් එක හමුනාට පස්සේ ඔයගොල්ලන්ට ක්‍රිටිකල් ස්කිල් වර්ක් පර්මිට් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ක්‍රිටිකල් ස්කිල් වර්ක් පර්මිට් එක අරගෙන ඔයගොල්ලන්ට ෆැමිලි එක ඉක්මනින්ම ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට PR එක අවුරුදු දෙකකින් ලබා ගන්නත් පුළුවන්. ඉතින් ලංකාවේ හෙල්ත් සෙක්ටර් එකේ ඩිග්‍රීස් කම්ප්ලීට් කරපු අයට අපි ගාව ලක්ෂ 10ක ස්කෝලර්ෂිප් එකක් එක්ක හෙල්ත් කෙයාර් මැනේජ්මන්ට් මාස්ටර්ස් ඩිග්‍රී එක අවైలබල් තියෙනවා. ඉතින් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. අපි ඔයගොල්ලන්ට ආරාධනා කරනවා අපිට කතා කරන්න කියලා.
නර්සස්ලාගේ පාත් එක මේ විදිහට අපි පෙන්නලා තියෙනවා. නර්සින් ඩිග්‍රිය කම්ප්ලීට් කරාට පස්සේ ඇප්ලයි කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි දන්නවා ලංකාවේ ගොඩක් නර්සස්ලාට ඩිග්‍රී එක කම්ප්ලීට් නැහැ. ඒගොල්ලන්ට HND එක තමයි කම්ප්ලීට් කරලා තියෙන්නේ. HND එක සමග ක්ලිනිකල් අවර්ස් 3000ක් කම්ප්ලීට් කරපු නර්ස්ලාට අවස්ථාව තියෙනවා අයර්ලන්තේ නර්සිං ටොප් අප් ඩිග්‍රී එකට ඇප්ලයි කරන්න ගිය අවුරුද්දේ අපේ 2025 අවුරුද්දේ දෙදෙනෙක් නර්ස්ලා දෙදෙනෙක් ආවා අයර්ලන්තයට ටොප් අප් ඩිග්‍රී එකට. ඒගොල්ලන්ටත් ලක්ෂ 10ක ස්කෝලර්ෂිප් එකක් හම්බ වුණා. ඉතින් ඒ ඩිග්‍රී එක කම්ප්ලීට් කරාට පස්සේ මම මේ පෙන්නලා තියෙන රූප සටහනේ හැටියට ඔයගොල්ලන්ට NMBI එකේ රෙජිස්ට්‍රේෂන් එකට ඇප්ලයි කරන්න පුළුවන් නර්සිං බෝඩ් එකට අයර්ලන්තේ. ඉතින් NMBI රෙජිස්ට්‍රේෂන් එක ගත්තට පස්සේ ඔයගොල්ලන්ට NMBI රෙජිස්ට්‍රේෂන් එකේ ප්‍රොසෙසස් දෙකක් තියෙනවා. එකක් ඩිරෙක්ට් ඔයගොල්ලන්ට බෑක්ග්‍රවුන්ඩ් චෙක්අප් එක කරලා ඔයගොල්ලෝගේ ක්ලිනිකල් අවර්ස් ඒ ගන්න පෙන්නලා ඔයගොල්ලෝගේ වර්කින් රෙෆරන්සස් දීලා ඒ ටික කම්ප්ලීට් කරලා NMBI රෙජිස්ට්‍රේෂන් එක ගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට මෙහෙට ඇවිල්ලා RCSI එකේ රෙජිස්ටර් වෙලා RCSI ඇප්ටිටියුඩ් ටෙස්ට් එක කම්ප්ලීට් කරලා ඔයගොල්ලන්ට නර්සිං NMBI එක රෙජිස්ට්‍රේෂන් එක ගන්න පුළුවන්. ඉතින් රෙජිස්ට්‍රේෂන් එක ගත්තට පස්සේ කලින් කිව්වා වගේම තමයි ඔයගොල්ලන්ට ඩිරෙක්ට් නර්ස් විදියට ජොබ්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. නර්සස්ලටත් අනිවාර්යයෙන්ම ක්‍රිටිකල් ස්කිල් වර්ක් පර්මිට් එක හම්බෙන්නේ අවුරුදු 2කින් PR එකට යන්න පුළුවන්. ඒ වගේම බොහොම පහසු මාර්ගයක් තියෙන, බොහොම ලේසි මාර්ගයක් තියෙන. දැනටමත් අපේ ආපු ස්ටුඩන්ට්ස්ලා මේ මාර්ගය අනුගමනය කරනවා. ඉතින් අපි පෙන්නලා තියෙනවා ලයිව් ප්‍රූව්මන්ට්ස් එක්ක ඔයගොල්ලන්ට මේක කොහොමද කරගන්නේ කියලා. සහ අපි මේ ශාස්ත්‍රයේ ප්‍රවීණයන් විදියට අපි දන්නවා කොහොමද ඔයගොල්ලන්ව ගයිඩ් කරන්නේ කියලා මේ මාර්ගයට හරියාකාරව අනුගමනය කරන්න. ඉතින් නර්සස් කෙනෙක් විදියට ලංකාවේ ඉන්න සියලුම දෙනාට අපි ආරාධනා කරනවා අයර්ලන්තයට එන්න. ඒ වගේම මම උදව් කරනවා. මමත් එක්ක මගේ ටීම් එකේ ඉන්නවා. අපි සියලුම දෙනා ඔයගොල්ලන්ට උදව් කරනවා. ඔයගොල්ලන්ගේ අයර්ලන්ත සීනිය සැබෑ කරගන්න. ඉතින් ඔයගොල්ලන්ට ඇවිල්ලා ෆැමිලි සුත් අරගෙන ඔයගොල්ලන්ට බොහොම පහසුවෙන් ස්ටැබ්ලිෂ් වෙන්න පුළුවන් හොඳ රටක් තමයි අයර්ලන්තය කියන්නේ. 100%ක් ඉංග්‍රීසි භාවිත කරන රටක්. ඒ වගේම බොහොම අඩු ක්‍රයිම් රේට් එකක් තියෙන්නේ. ඒ වගේම බොහොම දියුණු රටක්, බොහොම ධනවත් රටක්. ඉතින් අපි ආරාධනා කරනවා ඔයාලට නර්සස්ලාට එන්න කියලා මට කතා කරන්න. අපි ඔයගොල්ලෝ වෙනුවෙන් අයර්ලන්තේ මේ ශිෂ්‍යත්වයත් සමග ලක්ෂ 10ක ශිෂ්‍යත්වයත් සමග ඔයාලව PR එක වෙනකන් අපි ගයිඩ් කරනවා. ඉතින් අපිට අදම කතා කරන්න ලංකාවෙන් අයර්ලන්තයට හොඳම වීසා කන්සල්ටන්ට් KDS ඉන්ටර්නැෂනල් කන්සල්ටන්ට්. ස්තුතියි.